Welcome back to my channel. ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද මම හදන්න යන්නේ ඔයාලා කැමතිම රසම රස රෙසිපි එක. එහෙනම් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම රැඳී සිටින්න. හායි යාළුවනේ. අද අපි තුඹ කරවිල කරියක් හදමුද? මේ විදියට ලුණු, තක්කාලි, සුදු ලුණු, තුඹ කරවිල ටික කපා ගන්න. හරි. මම දැන් තෙල් තාච්චින තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ අබ ටිකක් එකතු කරගන්න. අපි දැන් මේකට සූදුරු ටික, පොඩි හාල් ටික එකතු කරගමු. හරි යාළුවනේ. දැන් මේ ටික රත් වුණාට පස්සේ අපි මේකට එකතු කරගන්න ඕනේ අපි කපාගත් සුදු ලුණු, කරපිංචා, ලුණු ටික එකතු කරලා පොඩ්ඩක් අපි මේක රම් පාට වෙනකම් බෙද ගන්න ඕනේ. මේක බැදීගෙන එනකොට අපි තක්කාලි ටික මේකට එකතු කරගමු. හරි යාළුවනේ. දැන් අපි කපාගත්ත තුඹ කරවිල ටික මේකට එකතු කරගෙන මේ විදියට හොඳට කලවම් කරගන්න ඕනේ. හරි. දැන් අපි මේකට මිරිස් කුඩු ටිකක්, තුනපහ කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක් එකතු කරගෙන මේක හොඳට කලවම් කරගමු. මේක හොඳින් කලවම් වුණාට පස්සේ අපි කහ කුඩු ටිකකුත් මේකට එකතු කරගන්න ඕන. හරි. අපි දැන් මේක හොඳින් කලවම් කරගෙන විනාඩි 5ක් පමණ මේක පියනකින් වසාගෙන තෙලෙන් මේක තැම්බෙන්න අරින්න ඕන. හරි යාළුවනේ. අපි දැන් මේකට වතුර එකතු කරගන්න ඕනේ. මොකද මේක තැම්බෙන ප්‍රමාණයට විතරයි අපට වතුර අවශ්‍ය වෙන්නේ. වැඩිපුර වතුර එකතු කරගන්න එපා. වතුර ටිකක් එකතු කරගත්තට පස්සේ මේක පියනකින් වහලා විනාඩි 5ක් 10ක් අතර ප්‍රමාණයක් මේක තම්බ ගන්න ඕන. ඊළඟට අපි මේකට පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. පොල් කිරි කප් භාගයක් පමණ එකතු කරගෙන මේක මිශ්‍ර කරගන්න. මෙතනදී ඔයාලට බලන්න පුළුවන් ලුණු ප්‍රමාණය ඇතිද මදිද කියලා. එහෙම බලලා ඔයාලා ඒකට මදිට ලුණු ඇඩ් කරගන්න. හරි යාළුවනේ. අපි දැන් තුඹ කරවිල කරිය හදාගෙන ඉවරයි. ඔයාලත් මේක try කරලා බලන්න. ඔයාලා අපේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එක subscribe කරන්න.